පච්ච ගහන්න අරගෙන යන කනට කරාබුව දාන්න අරගෙන යන උරේ පච්ච ගහන්න අරගෙන යන කවුරුවත් ජීවිතේ වැරදුනාට පස්සේ නෑ. වැරදුනාට පස්සේ නෑ කියලා පුළුවන් නම් පුතාලා මේ අම්මලත් එක්ක විවේක වෙලාවක වැලිකඩට ගිහිල්ලා බලන්න. ජීවිතේ කවදා හරි දවසක ඉන්නේ පුතේ අම්මයි තාත්තයි විතරයි. තේරුණාද? වැලිකඩ පුතේ අදත් ඉන්නවා අම්මලා උදේ පාන්දර බත් මුල බැඳගෙන තමන්ගේ දරුවෝ හිරගෙදර ඉන්නවා. උන්ට කන්න වේලක් අරගෙන ආපු අම්මලා පෝලිං ගහිලා වැලිකඩ හිරගෙදර ඉන්නවා. යාළුවෝ බොක්ක දෙන්න හිටපු අය කවුරුත් නැහැ. ඒකයි මේ කියන අත්තනෝ අවෙක්කෙය තමන් දිහා බලන්න හැම වෙලේදම. තමන්ට තමන් විතරයි. මේ කාලයක හොඳට තේරෙනවා. මැරුණත් එනවා. එහෙම කිව්ව මිනිස්සු නැද්ද අපිත් එක්ක? එකට බෝතලේ කඩාගෙන බොන ගමන් බය වෙන්න එපා. මැරුණත් එනවා. කිව්වේ නැද්ද? කියපු මිනිස්සු කෝ නිරෝධායනය කියන නිරෝධායනයට ලක්වන නිවසක් කියලා පෝස්ටර් එක ගහනකොටම පලාතේ බලු කපුටෙක් නේ. ඔන්න නැත්ත කතාව. තේරුම් ගන්න ධර්මය.